හායි අදත් මම ඔයාලට මගේ කැන්වස් විශේෂයක් ගැන තමයි පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ වෙඩින් එකකට හදපු කැන්ඩල් ඕඩර් එකක්. ඉතින් අපි බලමුද මං කොහොමද මේ ඕඩර් එක හැදුවේ කියලා. මේක ගොඩාක් ලොකු ඕඩර් එකක්. මුලින්ම මමයි මිසුයි කතා වෙලා මොන වගේ පොට් එකක්ද ගන්න කියලා තීරණය කරා. තීරණය කරලා අපි අඩුම තැනින් ලස්සන්ට කරලා දෙන කෙනෙක්ගෙන් අපි මෙන්න මේ පොට් ටික ඕඩර් කරගත්තා. ඉතින් මට හදන්න පුළුවන්කම තිබ්බට මට වෙලාවක් තිබ්බේ නෑ. මොකද මේක වෙඩින් අධිකම කාලයක්. ඉතින් මම මේක වෙන කෙනෙක්ගේ මාර්ගයෙන් තමයි මේ පොට් ටික ලබා ගත්තේ. මම ගොඩක් වෙලාවට හැම දෙයක්ම පිළිවෙලට සහ ලස්සනට තමයි කරන්න හදන්නේ. මම මුලින්ම මේ ඔක්කොම ටික එකින් එක පිහදාලා ලස්සනට ඇසිරුවා. ඉතින් මේ විදිය නිර්මාණ කරනකොට චුට්ටක් තමන්ගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕන. අන්න ඒක නිසා තමයි මම මේ මාස්ක් එකක් දාගෙන කරන්නේ. මොකද මේකේ දූවිල්ල තිබ්බා. මේ නංගි ගොඩක් පරිස්සම් වෙන්න ලස්සනට මේක අතුරලා තිබ්බේ. ඉතින් ලස්සනට මේ පොට් ටික ඇවිල්ලා තිබ්බා වගේම අපි කතා වෙච්ච ඩිසයින් එකට ගැලපෙනම පොට් ටික අපිට හම්බ වුණා. ඉතින් ඊට පස්සේ අපි යාගේ තීම් එකට ගැලපෙන්න කලර්ස් තෝරගත්තා. ඉතින් මිස් කැමති උනේ කොළ පාට, ඒ වගේම දුඹුරු පාට, ඒ වගේම සුදු පාට. මේ තියෙන්නේ මම වෙන වෙනම හදපු පුංචි කැන්ඩල්. මේ ඔක්කොම හැම එකක්ම සෙන්ටර් දාලා තමයි මම හදලා තියෙන්නේ. මම මේ පොට් ටික මට හම්බ වෙන්න කලින් මම මේවා ගොඩාක් හදන්න එපා. ඉතින් මම මේවා ටික පොට් ටික මට හම්බ වෙනකන් මම මේ ටික හැදුවා. ඉතින් මේ පොට් එකේ තියෙන වාසිය තමයි ඔයාලට මේ මල් ටික ඔක්කොම පත්තු කරන්න පුළුවන්. මේකේ මේ තුනටම මම දාලා තියෙන. ඉතින් මේ තියෙන්නේ මට සමහර වෙලාවට වීඩියෝ කරගන්න උනේ නැහැ. මේ හැම එකක්ම ගානට ඇඩ්ජස්ට් වෙන විදියට තියලා සෑහෙන්න අමාරු වුණා මේ වැඩේ කරගන්න. හිතන තරම් ලේසි නැහැ මේව කරන්න. මම කොහොම හරි අපේ නංගිලා තුන්දෙනෙක්වත් අරණ ගහගෙන තමයි මේක කරේ. මොකද එක වෙඩින් එකක් නෙමේ වෙඩින් කීපයක් කරන අතරතුර තමයි මම මේකත් කරේ. ඉතින් පේනවනේ හැම තැනම බඩු. ඉතින් මේ විදියට රෑ එළි වෙනකන් අපි මේ ටිකේ වෙඩින් ඕඩර් කරා. ඉතින් මේ තියෙන්නේ මගේ කරලා කම්ප්ලීට් වෙච්ච ඕඩර්ස් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ අනිත් ඒවා මගේ අනිත් වෙඩින් වලට සම්බන්ධ මම ඒවත් කරන ගමන් තමයි මේ ඔක්කොම කරේ. ඔන්න ඉතින් මෙහෙම කරපු මගේ වෙඩින් එකේ ලස්සනම කැන්ඩල් ටික තමයි මේ තියෙන්නේ. මම මෙච්චර කාලෙකට හදපු ලස්සනම කැන්ඩල්ස් ටික තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පේනවනේ හිතන තරම් ලේසි නැහැ. ඒ වුණාට හරිම ආස හිතෙනවා මේකේ අන්තිම ටික දැක්කහම. මොකද මම මෙච්චර මහන්සිලා කරපු දේ සාර්ථකයි කියලා මට හිතෙනවා. මම මේ ටිකේ මිස්ටර් එයාගේ අතටම ගිහිල්ලා දුන්නා. ඉතින් හරිම සතුටු වුණා. ඒ වගේම ස්පෙෂලිම ලොකු මං කලින් කරපු නැති ගිෆ්ට් එකක් මං එයාට හදලා දුන්නා. ඉතින් ඔයාලට පේනවා ඇති වෙනස්ම කැන්ඩල් එකක් තියෙනවා. මම ඒක පස්සේ වෙලාවක ඔයගලන්ට පෙන්නන්නම්. එයා මට දුන්නේ ගොඩාක් ලොකු ඕඩර් එකක්නේ. ඉතින් මම ලස්සන නිර්මාණයක් එයාට තෑග්ගක් විදිහට දුන්නා. හරිම ලස්සනයි කියලා එයා කිව්වා. ඒ වගේම මගේ නිර්මාණ ඔක්කොම හරිම ලස්සනයි කියලා එයා මාව රෙකමන්ඩ් කරා ඕන දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් විදිහට එයාගේ යාළුවන්ටත්. ඉතින් හරිම සතුටුයි. ඔයාලට පේනවා මම මේ හැම එකක්ම හරිම පරිස්සමින් ඔතලා තියෙන්නේ. මේ අන්තිම මොහොතේ තටි පිටි ගාලා මගේ මාලිලා ටිකටත් දෙන්න කියලා පරිස්සමට පැක් කරා. මොකද ඉක්මනට මට මේක යාට දෙන්න ඕන කියලා කිව්ව නිසා. මට ඉතින් ඉක්මනට දෙන්න උනේ. මොකද මිස්ටර් හදිස්සියෙම තමයි ඒ දිනේට මේ ටික ඕන කියලා එයා කිව්වේ. ඒකින්ද තටි පිටි ගාලා මාලිලා ටිකවත් අඬ ගාගෙන පැක් එක පරිස්සමට කරා. ඉතින් මගේ කතාව කෙටියෙන් කිව්වට මේක ලේසි නැහැ. ගොඩක් කල් ගියා. ගොඩක් කල් ගත්තා. ඉතින් මේ විදිහට තමයි අන්තිමට ඉවර වුනේ.